හරි. එතකොට අපි අවසානට නියුක්ලියික් අම්ල කොටසනේ කතා කරලා තියෙන්නේ. අද අපි බලනවා ආහාරවල අඩංගු මූලද්‍රව්‍ය හඳුනා ගන්න පරීක්ෂණ කීපයක්. හරිද? අපි ගමු මාත් එක්ක බලමු. මූලද්‍රව්‍ය හඳුනා ගැනීම. මූලද්‍රව්‍ය හඳුනා ගන්නකොට අපි පළවෙනි එක තමයි කාබන් හඳුනා ගන්නවා. ඊළඟ දෙවෙනි එක තමයි නයිට්‍රජන් හඳුනා ගන්නවා. ඊට අමතරව අපි හයිඩ්‍රජන් හා ඔක්සිජන්. හරිද? අපි කාබන් හඳුනා ගන්න කරන්නේ මෙයා කෝවක දාලා පුච්චනවා. පුච්චනකොට අඟුරු වගේ දේවල් ලැබෙනවා. එහෙනම් කාබන් හඳුනා ගන්න කොහොමද? අඟුරු වැනි ඉරි ලැබීම. අපි ගන්නපු දේවල් ඈ. ඉතින් ගිලා ඔය සටහන් ලියනකොට අච්චු පුතා චුට්ටක් බලන්න. හරි. අඟුරු වැනි ඉරි ලැබීම. ඊළඟ නයිට්‍රජන් වලට අපි වෙනම පරීක්ෂාවක් කරන්නේ නැහැ. ඒකට අපි පාවිච්චි කරනවා ප්‍රෝටීන් හඳුනා ගැනීමේ පරීක්ෂණය. ඒකදී අපි කරේ බයුරේට් පරීක්ෂාව. බයුරේට් පරීක්ෂාව සිදු කිරීම. ඊළඟ හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. හොඳයි හරි. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් හඳුනා ගන්නකොට අපි පාවිච්චි කරන පොත කොබෝල්ට් ක්ලෝරයිඩ්. කොබෝල්ට් ක්ලෝරයිඩ්. ඒ වගේම අපි පාවිච්චි කරනවා කොපර් සල්ෆේට්. කොබෝල් ක්ලෝරයිඩ් වල නිල් පාට රෝස පාට වෙනවා. කොපර් සල්ෆේට් වල සුදු පාට නිල් පාට වෙනවා. ඔන්න ඔහම වුණාම අපිට මූලද්‍රව්‍ය ටික හඳුනා ගන්න පුළුවන්. හරි. කොබෝල් ක්ලෝරයිඩ් පාවිච්චි කරොත් නිල් පාට රෝස පාට වෙනවා. කොපර් සල්ෆේට් පාවිච්චි කරොත් සුදු පාට නිල් පාට වෙනවා. හරි. මොන ඊළඟ දෙවෙනි මාතෘකාව ගමු ජලයේ ගුණ. හරි. හරිද? මෙයා බැරි වුණොත් බය වෙන්න එපා මේක දානවා ඊට අමතරව යාළුවෝන්ගෙන් හුමාරු කරලා ලියාගත්ත හැකි මේක හෙටම බලන්නේ නැහැ සතියක් දෙනවා මේ සටහන දියා ගන්න. අද දුන්නොත් ඊළඟ සතිය තමයි අහන්නේ මේක ලිව්වද කියලා. හරි. ඊළඟ මාතෘකාව ගන්න ජලයේ ගුණ. හරිද? හරි. මේකේ පුතා ජලයේ ගුණ ප්‍රධාන හතරක් තියෙනවා. පළවෙනි ගුණයට අපි කියනවා ද්‍රාවක ගුණය. දෙවෙනි එකට අපි කියනවා සිසිලනකාරක ගුණය. තුන්වෙනි එකට කියනවා ජලයේ සංශක්ති හා ආශක්ති බල. හතරවෙනි එකට අපි කියනවා ජලයේ අසමාකාර ප්‍රසාරණය. ඔන්න ඔය ටික තමයි අපි ජලයේ ප්‍රධාන සුවිශේෂී ගුණ හතර විදිහට සලකන්නේ. හරිද? ද්‍රාවක ගුණයයි, සිසිලකාරක ගුණයයි, ජලයේ සංශක්ති හා ආශක්ති බලයි, ජලයේ අසමාකාර ප්‍රසාරණයයි.
ඊළඟ මාතෘකාව අපි ගන්නවා khනිජ ලවණ. මල් ලියනකොටම ලියමු හරි. අකුරු හොයන්න බැරි වුණොත් ඔයාලට මේ පේන විදිහට ලියා ගන්න. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඒක බලාගත්ත හැකිනේ. අපි මේකේ යටදී පුතා නේද? khනිජ ලවණ වල ප්‍රධාන වශයෙන් අපි කතා කරන්නේ මේකට ගොඩක් ලියන්න තියෙන එකක් ප්‍රයෝජන සහ ඌනතා ටික. අපි khනිජ ලවණ වල ප්‍රයෝජනයි ඌනතා ටිකයි බලනවා. හරිද? ඒ khනිජ ලවණ යටතේ අපි කතා කරනවා මෙන්න මේ ටික. එකක් පොටෑසියම්. අනිත් එක සෝඩියම්. අපි දැන් මේ සංකේත දන්නවනේ. ඒ නිසා හැම ලියමු. ඊළඟට මැග්නීසියම්. ඊළඟට කැල්සියම්. ඊළඟට ફોස්ෆරස්. ඊළඟට යකඩ. ඊළඟට අයඩි. ඔන්න මේවා අපිට ඕන වෙන ප්‍රයෝජන මොනවද කියලා අපි බලනවා. හරිද? ඊළඟට ඌනතා රෝගය යටතේ ඔය ටිකම තමයි අපි ආයෙත් බලන්නේ. හරි? ඌනතා රෝගය යටතේ පොටෑසියම්, සෝඩියම්, මැග්නීසියම්, කැල්සියම්, ફોස්ෆරස්, යකඩ සහ අයඩි. ඔන්න ඕවා ගැන අපි වෙන වෙනම ලියනවා. හරි? කොහොමද ලියන්නේ? පුළුවන් ධර්මයක් ලියා ගන්න නේ. නිකම්ම ඉන්න එපා. බැරි වුණ ටික තියන්න. හරි? මන්ට ලියා ගන්න බැරි වුණ ටික. පොටෑසියම්, සෝඩියම්, මැග්නීසියම්, කැල්සියම්, ફોස්ෆරස්, යකඩ, අයඩින් තියෙන්නේ. කියන්නේ දල සටහනක් ගහගන්න. ඒ පොතේ හරි නෝට් එක නෙවෙයි ඔය ඈ. හරි? ගෙදර ගිහලා මේක ආයෙ ලියන්න ඕන. නිකන් ඉරි කෑලි ගහලා මේ කුරුටු ගාලා ඒවා බෑ. හරියට ලස්සනට අඩ්රූල් තියලා ගහන්න ඕනේ මේ ඊතල. හරි? පොටෑසියම් ගත්තොත් අපි එක කාර්යයක් වෙන මෙයා ඕන වෙනවා ආවේග සම්ප්‍රේෂණයට. ඒ කියන්නේ පණිවිඩ අරන් යන්න ඕන. සෝඩියමුත් ආවේග සම්ප්‍රේෂණයට හොඳයි. එකින්ද දෙකම ගැලපෙන නිසා ලිය පාඩම් කරලා ලේසි නිසා. ආවේග සම්ප්‍රේෂණය. මැග්නීසියම් ගත්තාම දත් සෑදීම. කැල්සියම් ගත්තාමත් දත් සෑදීම. ලේසි නිසා ලියන්නේ එක වගේ. ફોස්ෆරස් ගත්තහමත් දත් සෑදීම. උදාහරණයක් ලියන්න කිව්වොත් ඔක්කොම මේක ලියන්න පුළුවන් නේ. යකඩ නමුතු වචනයක් හිමොග්ලොබින් සෑදීම. හිමොග්ලොබින් සෑදීම. අයඩින් තයිරොක්සින් සෑදීම. ඊට පස්සේ ඔය විදිහටම අපි ඌනතා රෝග ටික ගන්නවා. පොටෑසියම් මූණ වුණොත් පේශි දුර්වල වෙනවා. පේශි දුර්වල වීම. සෝඩියම් මූණ වුණොත් ඔක්කාරය. මැග්නීසියම් මූණ වුණොත් ස්නායු දුබල වීම. කැල්සියම් මූණ වුණොත් දත් දුර්වල වීම. ફોස්ෆරස් මූණ වුණොත් අස්ථි දුර්වල වීම.
යකඩ නැති වුණොත් රක්ත හීනතාවය. ඊළඟ අයඩින් නැති වුණොත් උස නොයෑම. නැත්නම් උස යාම සීමා වීම. මේ උඩ ටික හරි නේද? යට ටික තියෙන්නේ පේශි දුර්වල වීම, ඔක්කාරය, ස්නායු දුබල වීම, දත් දුර්වල වීම, අස්ථි දුර්වල වීම, රක්ත හීනතාවය, උස යාම සීමා වීම. හරිද? හරි. ඊළඟ ඔයා අපි බැලුවේ සතුන්ගේනේ. ආදට මේ මාතෘකාව පුතා පොඩක් හදාගන්න මෙතන ඛනිජ ලවණ කියන එකේ වරහන් ඇතුළේ දාගන්න සතුන්ගේ කියලා. හරි. සතුන්ගේ ඇඟ ඇතුළේ තියෙන වෙනස්කම් ටික තමයි මේ තියෙන්නේ. ඈ. ඔක එතන හදාගන්න මේ මාතෘකාව. දැන් අපි ලියන්න යන්නේ ඛනිජ ලවණ වල මේ වගේම ටිකක්. හරි. ඒක අපිට තියෙන්නේ ශාකවල. ශාකවල කියලා දාගන්න. ඊළඟ පාත්‍රිකාව ගන්න ඛනිජ ලවණ ශාකවල කියලා. ඒකේ අපි අරගෙන ගන්න ඕනේ නයිට්‍රජන්, phosphorus, potassium, sulfur, යකඩ, calcium සහ zinc. හරිද? ඒ වගේ අපි ප්‍රයෝජනය ගැන ලියා ගන්නවා. ඒ වගේම ওই ටිකයි. නයිට්‍රජන්, phosphorus, potassium මේ NPK කියලා තියෙන්නේ. ඕවා තමයි අපි අර යූරියා, රතු කුඩු, මඩ පොර කියලා පාවිච්චි කරන්නේ. ඕවා ටික. NPK, S, යකඩ, කැල්සියම් සහ සින්ක්. නයිට්‍රජන් ඕන වෙනවා පුතා ඇමයිනෝ අම්ල හැදීමට. ඇමයිනෝ අම්ල වලට ඕන වෙනවා. හරිද? phosphorus නියුක්ලියික් අම්ල. ඒක දැන් දන්නව ඈ. හරි. එතකොට එතකොට මෙතන අර ඛනිජ ලවණ වල ප්‍රයෝජනවත් සහ ඌනතා රෝග තමයි අපිට තියෙන්නේ. ඒකෙදි පුතා අපි ඉස්සලම ශාකවල කොටස් ටිකක් බලමු. ඒකෙදි නයිට්‍රජන් නැති සාමාන්‍ය ඕන වෙනවා ඇමයිනෝ අම්ල වලට, phosphorus නියුක්ලියික් අම්ල වල එනවා, potassium ප්‍රෝටීන් සංශ්ලේෂණයට ඕන වෙනවා, sulfur ඇමයිනෝ අම්ල හදන්න ඕන වෙනවා, යකඩ හරිතප්‍රද සංශ්ලේෂණයට ඕන වෙනවා. ඒ වගේම කැල්සියම් සෛල බිත්ති හදන්න ඕන වෙනවා, සින්ක් එන්සයිම් වලට ඕන වෙනවා. හරිද? ඊට පස්සේ ඒකේ ඌනතා රෝග විදියට නයිට්‍රජන් වර්ධනය හීන වෙනවා. එයා නැති වුණොත් එහෙම. phosphorus මුල් වර්ධනය ක්ෂීණ වෙනවා. ක්ෂීණ. හරි. ඊළඟට potassium පත්‍රවල හරිතක්ෂය ඇති වෙනවා. sulfur නැති වුණොත් නාරටි හසන හරිතක්ෂය ඇති වෙනවා. යකඩ නැති වුණොත් ලපටි පත්‍ර හරිතක්ෂය ඇති වෙනවා. කැල්සියම් නැති වුණොත් පත්‍ර අග මිය යනවා. සින්ක් නැති වුණොත් පත්‍ර ඝනකම් වෙනවා. හරිද? ඒ ටික ලියා ගන්න. හරි. එහෙනම් ඔන්න අපි අවසාන මාතෘකාව මේ පාඩමේදී ලියාගමු. විටමින්. විටමින් කියනවා පුතා වර්ග තියෙනවා. මේක පොඩ්ඩක් මෙතනින් ගන්නවා. විටමින් වර්ග තියෙනවා. එහෙම වර්ග දෙකක් තියෙනවා. වර්ග දෙකකි. හරිද? එකකට අපි කියනවා ජල ද්‍රාවී කියලා. ජල ද්‍රාවී. අනිත් එක වතුරේ දිය වෙන්නේ නැහැ, තෙල් වල දිය වෙනවා. අපි ඒකට කියනවා මේද ද්‍රාවී.
ජල ද්‍රාවී විටමින විදිහට අපි ගන්නේ B හා C. ස්මේද ද්‍රාවී විදිහට ගන්නවා A D E K. ඒ තමයි විටමින් වර්ග ටික. මේක පැත්තකින් අර khනිජ ලවණ වල තිබෙන්නේ නැති දෙයක්. හරි. විටමින් වර්ග දෙකයි ජල ද්‍රාවී BC, මේද ද්‍රාවී A D E K. ප්‍රයෝජන නම් අර ටිකම තමයි. හරි. ප්‍රයෝජන විදිහට ගත්තා විටමින් වර්ග 6යිනේ. A B C D E K. A B C D E K විටමින් වර්ග ටික. හරි. ඌනතා ටිකත් අපි ගන්න එහෙම. A B C D E K. මේකෙම තමයි ශාකවල සත්තුන්ගේ කියලා එහෙම නැහැ. අපි කතා කරන්නේ මිනිස්සුන්ගේ ඇඟේ තියෙන ටික ගැන විතරයි. හරිද? ශාකවල එහෙම විටමින් වර්ග තියෙනවා කියලා කතා කරන්නේ නැහැ. හරිද? විටමින් A ගත්තට පස්සේ ඕන වෙනවා පෙනීමට. හරි. B ඕන වෙනවා සමේ නිරෝගී බවට. සමේ නිරෝගී බවට. හරි. C ඕන වෙනවා ඒත් සමේ නිරෝගී බවට. අපි එක වගේ වලිය පාඩම් කරගන්න ලේසියි. සමේ නිරෝගී බව. තව ගොඩක් තියෙනවා. දැන් අපි පාඩම් කරන්න එකක් තමයි ලියාගන්නේ. විටමින් D කැල්සියම් උරා ගැනීමට. කැල්සියම් උරා ගැනීමට. E පටක වර්ධනයට. K රුධිරය කැටි ගැසීමට. කැටි ගැසීමට. හරි. ඌනතා රෝග ගත්තට පස්සේ විටමින් A නැති වුණොත් රාත්‍රී අන්ධභාවය ඇති වෙනවා. රාත්‍රී අන්ධ වීම. හරි. විටමින් B ඌන වුණොත් බෙරි බෙරි රෝගය. හරි. විටමින් C ඌන වුණොත් විදුරු මස් දුර්වල වීම. විදුරු මස් දුර්වල වීම. විටමින් D නැති වුණොත් හැදෙන ලෙඩක් රිකට්සියාව කියලා. ඊළඟ විටමින් A E නැති වුණොත් එහෙම පරිණත නොවූ දරු උපත් ලැබෙනවා. පරිණත නොවූ දරු උපත්. විටමින් K නැති වුණොත් එහෙම රුධිරය කැටි ගැසීම ප්‍රමාද වීම. ඔන්න ඔය ටික තමයි අපිට පළවෙනි පාඩමේදී තියරි යටතේ කතා කරන්න තියෙන්නේ. හරිද?